අයිබෝන් හැමෝටම මම අද වීඩියෝ එක ගෙනාවේ මෙම යුද්ධය ලෝක යුද්ධයට කොහොමද රජය කළමනාකරණය කරන්න ඕනේ ඒ වගේම මිනිස්සු මහජනතාව මේ වෙලාවේදී කොහොමද හැසිරෙන්න ඕනේ කියන වග මම කතා කරන්න ඕන. ඊට කලින් මම මේ වීඩියෝ එකෙන් කියන්නේ එයා සීරීස් එකට අදාළව වීඩියෝ සීරීස් මාලාවට අදාළව මම කෙටියෙන් විස්තර කරන්නම්. මම කරන්න යන වීඩියෝ මාලාව ඉතා වැදගත් වෙයි ඔයගොල්ලන්ට. ඉතින් ඇත්තටම මුලින්ම කතා කරන්න ඕන මොකද්ද මේ යුද්ධය? මොකටද මේ යුද්ධය ඇති වෙලා තියෙන්නේ? මොන රටවල්ද මේ යුද්ධෙට දැන්ට ප්‍රශ්න ගොඩක ඉන්නේ? ඇත්තම කිව්වොත් මේ යුද්ධේ රටවල් තමයි ඇමරිකාව, ඉරාන තමයි ප්‍රධාන රටවල්. නමුත් මේ නිසා ගොඩාක් රටවල් පැට ගෑවිලා තියෙනවා. ඒ කියන්නේ මේකෙන් අමාරු වෙටිලා තියෙනවා. ඒක අපි කියන්න ඕන. ඉතින් ඒකට ඇමරිකා, ඉරාන්, ඊශ්‍රායල් සම්බන්ධ සුජුවම සම්බන්ධ වුණත් මේ නිසා ලෝකෙම නැති වුණත් ලෝකේ භාගයක් පමණ මෙම යුද්ධය නිසා පීඩාවට පත් වෙලා තියෙනවා. ඒක හැම රටකම පොදුයි, ලංකාවටත් පොදුයි. නමුත් ඇත්තටම මොකද්ද මේ හේතුව යුද්ධෙට? කවුරු හරි කියලා තියනද ඒක? ඇත්තටම හේතුව තමයි මේක ඇමරිකාවෙන් සහ ඉරාන් අතර තියෙන මතභේදාත්මක තත්ත්වයක්. ඒක ආර්ථික හේතු වේවා, සම්පත් වලට තියෙන සම්පත් ගැනීම නැති ආශාව වෙන්න පුළුවන්. ඒ වගේම දේශපාලන අරමුණු වෙන්න පුළුවන්. ඒ වගේ හේතු හින්දා තමයි මෙම යුද්ධය හටගෙන තියෙන්නේ. ඇත්තම කතාව. ඉතින් ඇත්තටම මේකෙන් අපි කොහොමද ජීවත් වෙන්නේ? මිනිස්සු විදියට ලංකාවේ මිනිස්සු කොහොමද ජීවත් වෙන්නේ මේ යුද්ධෙ හින්දා? රජයන් කොහොමද පාලනය කරන්නේ හරියට කළමනාකරණය කරන්නේ මේ යුද්ධය කොහොමද අවම බලපෑමක් වන විදිහට වැඩ කරන්නේ කියන එක මම මේ වීඩියෝ මාලාවෙන් කියලා දෙනවා. මම කෙටියෙන් කියන්නම් මම කරන්න යන මිනිස්සුන්ට වැදගත් වෙන්නේ මොන වගේ දේවල්ද? සාමාන්‍යයෙන් මේ යුද්ධ නිසා ආර්ථික ගොඩක් පහත මට්ටමකට වැටෙනවා. උද්දමනය වැඩි වෙනවා. ඒ වගේම දරිද්‍රතාවය ඉහළ යනවා. කොටස් වෙනද පොළ පල්ලෙහා වැටෙනවා. ඒ වගේම අපි කිව්වොත් ජීවන වියදම ඉහළ යනවා. ආහාරවල මිල ගණන් ඉහළ යනවා, තෙල් මිල ගණන් ඉහළ යනවා, තෙල් ආශ්‍රිත නිෂ්පාදන ඉහළ යනවා, ඇගලුම් කර්මාන්තය ඉහළ යනවා. ඒ වගේම ඒවට සම්බන්ධ සියලුම ක්ෂේත්‍ර සුජු හෝ වක්‍රව ආකාරයෙන් ඒවයි වියදම ඉහළ යනවා. ඒවයි සේවකයන්ගේ වැටුප් අඩු වෙනවා. ඒ වගේම දැන් ප්‍රශ්න හින්දා ඒ වගේම සේවා නිවෘත්ති ඉහළ යනවා. විදේශ රැකියාව වලට යන්න තියෙන ප්‍රශ්න තියෙනවා, බය තියෙනවා. අධ්‍යාපනය කරන්න එම රටවල් වලට යන්න මිනිස්සු ළමයි අකමැති වෙනවා. ඉතින් මේ වගේ ගොඩාක් ප්‍රශ්න තියෙනවා. මේ එක ප්‍රශ්න වලට මම විසඳුම් එක වීඩියෝ වලින් ගේන්නම්. මගේ අතින් වැරද්දක් වෙනවා නම් මේ වීඩියෝ එකේ වුණත් මගේ අතින් සමහර විදිහට හරියට කතා කරන්න බැරි වෙනවා. ඉතින් මට සමාව වෙන්න ඕනේ ඒවට. ඉතින් මේකේ වැදගත් වෙන්නේ මිනිස්සුන්ට තේරෙන විදිය තමයි. ඉතින් මම හිතනවා මම කියන එක තේරෙනවා කියලා ඔයගොල්ලන්ට. මම ඇත්තටම මේ වීඩියෝ මාලාව කරන්නේ රජයටත් මිනිස්සුන්ටත් මිනිස්සු කොහොමද මේ අවස්ථාවේ වැඩ කරන්න ඕනේ. ඒ වගේම රජය මොන විදිහටද හොඳට කළමනාකරණය කරන්න ඕනේ. දැන් තියෙන කළමනාකරණය කරලා තියෙනවා නම් දැන් තත්ත්වය ඊට වඩා හොඳ කළමනාකරණයක් කරන්න පුළුවන් කම තියෙද්දි කරා නම් ඒ පිළිබඳව මම විස්තරයක් කරනවා. ඉතින් මෙන්න වීඩියෝ මාලාව නොකඩවා කරන්න මම බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් මේක අනිවාර්යෙන් ඉතා වැදගත් මහ ජනතාවට ලංකාවේ මිනිස්සුන්ට පිටරට මිනිස්සුන්ට පවා මේක වැදගත් වෙනවා මෙම වීඩියෝ මාලාව. ඉතින් හැමෝටම නරඹන්න කියලා මම කියනවා. ඉතින් මේක ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න අනිවාර්යයෙන්.
මේක ඉස්සරහට ගොඩාක් වැදගත් වෙන වීඩියෝ මාලාවක් වෙනවා. මම මේ තොරතුරු සියල්ලම සත්‍ය තොරතුරු වෙනවා. ඒ වගේම හොඳට හොයලා බලලා ඉතා නිවැරදි වගකීමක් සහිතව කතා කරන්න කියලා මම මේ වෙලාවේ කියනවා. ඉතින් හැමෝටම ඒ වගේම මං ගැන කියන්න ඕන මම එනුක. ඉතින් මට මේක කියලාත් කියනවා. ඉතින් මම මේ දේවල් කරන්නේ මිනිසුන්ට දැනුමක් ලබා දෙන, ඒ වගේම උඩ නිලධාරීන් මේවා බලනවා නම් ඒ අයට මෙම ටිප්ස් අනිවාර්යෙන් ඒගොල්ලන්ට ගන්න පුළුවන් කළමනාකරණය කරන්න. Thank you very much.